හරි සුබ දවසක් වේවා හැමෝටම. අද වීඩියෝ එක අරන් ආවේ WhatsApp එකේ ඔයා ෆෝන් එකේ data on කරලා තියෙද්දිමුත් WhatsApp එකේ offline පෙන්වන විදිහට හදාගන්න. ඒ කියන්නේ WhatsApp එකට message එකක් දැම්මොත් message එකේ හරි ලකුණු දෙක වැටෙන්නේ නැහැ, එක ලකුණේ වැටෙන්නේ. ඔය ෆෝන් එකේ data off කියලා පෙන්වන විදිහට හදාගන්න විදිහ තමයි අද අරන් ආවේ. හරිද? ඔක්කොම කලින් channel එක subscribe කරලා වීඩියෝ එක set වෙමු. හරි මුලින්ම ඔයාලා යන්න ඔයාලගේ WhatsApp app එකට. WhatsApp app එක business WhatsApp වුණත් අවුලක් නැහැ, normal WhatsApp වුණත් අවුලක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ WhatsApp දෙකේම මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? මුලින්ම යන්න WhatsApp app එකට. හරි ඔයාලා WhatsApp එකට ගියාට පස්සේ ඔයාලගේ setting හොයාගන්න. setting තියෙන්නේ උඩම තිත්තුන් touch කරාන් පස්සේ ඔයාලගේ setting කියන තැනට යන්න පුළුවන්. හරි setting වල ගියාට පස්සේ ඔයාලා පල්ලෙහාට බලගෙන ගියාම පස්සේ storage and data කියලා තියෙනවා. අන්න එතන තමයි ටච් කරගන්න. හරි ඊට පස්සේ පස්සේනියක් තියෙනවා proxy කියලා. ඒක ටච් කරගන්න. ඊට පස්සේ උඩින්ම තියෙනවා use proxy කියලා. ඊට පල්ලෙහෙන් තියෙනවා setup proxy කියලා. අපි යනවා setup proxy කියන තැන. හරිද? එතන තියෙන උඩින්ම proxy host කියලා. හරිද? එතන ඔයාලා ටච් කරලා එතනට ඔයා දෙන්න ඕනි 1.1.1 ඊට පස්සේ පල්ලෙහෙන් තියෙනවා හරියක් වගේ එකක්. අන්න ඒක ටච් කරන්න. හරිද? ඊට පස්සේ මොකුත් ඔයා වෙන තැනකට යන්න නැති වෙයි. ඊට පස්සේ උඩින්ම තියෙනවා back එක තැන දන්නවා. සාමාන්‍ය ඉතාලි තියෙන. උතන් ටච් කරලා back වෙන්න. එතකොට ඔයාගේ ඔටෝම proxy මෙතන තියෙන්නේ use proxy කියන තැන ටික එක on වෙලා ඇති. ඒ ටික එක on වෙලා තියෙද්දි ඔයා online ඉන්නවා පෙන්වන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ ඔයාලට කවුරු හරි message එකක් දැම්මත් ඔයා offline කියලා තමයි පෙන්වන්නේ. මේ ටික එක ඔයා ඕනින් වෙලාවක off කරොත් ඔයා online කියලා පෙන්වනවා. මෙතන නම් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ ටික එක on කරලා තියෙද්දි ඔයාට message එන්නෙත් නැහැ. ඔයා යවන message කාටවත් යන්නෙත් නැහැ. හරිද? එහෙනම් හරි දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. මොකද ඒකට පාවිච්චි ගන්න කියලා අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.